සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඔයාලට ගේන්න තීරණය කරන්න ඉතාම වටිනා අවස්ථාව. ඔයාලා හැමෝම දන්නවා ගොඩ දෙනෙක් අපි මේ channel එක start කරලා කරගෙන යන්නේ වසර 20ක මානව සම්පත් හා පරිපාලන ශාස්ත්‍රයේ පළපුරුද්දත් එක්ක තමයි. ඉතාම වටිනා වීඩියෝ ගේන ප්‍රධානම හේතුව තමයි තියෙන අපේ පළපුරුද්දත් එක්ක ඔයාලව වෘත්තීය ජීවිතේ සාර්ථක කරන්න අපිට ලොකු වගකීමක් තියෙනවා වගේම ඒ ගත්ත පළපුරුද්දත් එක්ක ඔයාලව සාර්ථක ගමනකට ගෙන යන්න අපේ තියෙන අරමුණත් එක්කම තමයි. ඒක නිසා වීඩියෝ එකත් එක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා වගේම channel එක start කරපු දවස් ඉඳලම ඉන්න සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ channel එකට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් channel එක දැම්මම subscribe කරන්න අමතක කරන්න එපා. අද තියෙන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ vacancies වගේක් තියෙන්නේ ශ්‍රී ලංකා Institute of Advanced Technological Education වල හැමෝම දන්න ස්ලේට් එකේ තියෙන vacancies සම්බන්ධයෙන් මේක දිවයින පුරාම තියෙනවා. මම සම්පූර්ණ දැනුවත් කිරීම කරනවා කාටද apply කරන්න පුළුවන් මොන වගේ වැටුප් තලයන්ද තියෙන්නේ මේකට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. ඒක නිසා නැවත වරක් ඉල්ලීමක් කරනවා වීඩියෝ එකත් එක දිගටම ඉන්න කියලා. මේකේ qualified persons වලට visiting lecturers හැටියට ගන්න තමයි vacancy එක දාලා තියෙන්නේ. මේක එක area වල තියෙන higher national diploma programs වලට advanced technological institute වලට උසස් තාක්ෂණ ආයතන වලට තමයි බඳව ගැනීම කරන්නේ. එක province එකට district වල තියෙන අවස්ථාව අනුව මේකේ study programs තියෙනවා 15ක් තියෙනවා. පළවෙනි එක තියෙන higher national diploma in accountancy. දෙවෙනි එක තියෙනවා diploma in business administration, diploma in business finance, diploma in building service engineering, diploma in engineering civil, high national diploma in engineering electrical and electronics, high national diploma in engineering mechanical, high national diploma in English. It was a high national diploma in food technology, high national diploma in information technology, high national diploma in management, a diploma in project management, a diploma in quantity surveying, diploma in technology agriculture, diploma in tourism and hospitality management කියන area වල තමයි lectures ලට බඳවා ගැනීම කරන්නේ. මේක තියෙනවා application එක forward කරන්න තියෙන්නේ relevant advanced technological institute එක තමයි දාන්න තියෙන්නේ. අදාළ area එකේ posted registered post on before 28 February 2026 කියලා තියෙන්නේ. අපිට අවස්ථාවක් තියෙනවා 2026 February 28 වෙනකම්. A copy of application should be emailed to visiting lec@slate.ac.lk කියන email address එකට ඒ copy එක වල යවන්න තියෙනවා. The words visiting lectures application කියලා දාන්න එකේ mention කරන්න topic එක දාන්න mail එකේ. ඊට අමතරව ඒ කියන්නේ මම මේක දානවා ඉස්සරහම application එක post කරලා තමා යදාල තැනට මේකේ මේ දාන්නත් තියෙන්නේ. ඒකේ නිලොප් එකේ mention කරන්න ඕනේ ආගේ visiting lecture application කියලා top hand corner එකේ දාන්න ඕනේ. ඊට පස්සේ මේකේ මම කියන්න සම්පූර්ණ විස්තරය සම්බන්ධයෙන් මේක දැනුවත් කිරීම කරන්න වගේම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මම ඒකත් link එක දාලා තියන්නම්. එතනින් බලන්න පුළුවන්. ඒ වගේම application form එක download කරගන්නත් මේකේ අවස්ථාව තියෙනවා. programs and advanced technology institute කියලා තියෙන්නේ. මොකද area එක අම්පාර hardy advanced technological එකේ තියෙනවා. address එක තියෙනවා, telephone number එක තියෙනවා, post තියෙනවා මොනවද ඔයාලට දාන්න පුළුවන් කියන එක. ඒතර මෙතන තියෙනවා institute එක, address එක තියෙනවා, telephone numbers තියෙනවා ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. මෙන්න මේ area එකට අවශ්‍ය තියෙන courses වලට තමයි apply කරන්න පුළුවන්. ඊළඟට තියෙන අනුරාධපුර එක තියෙනවා, බදුල්ල එක තියෙනවා, බැටිකලව තියෙනවා, කලම්බු තියෙනවා, දෙහිවල තියෙනවා, ගෝල්, ගම්පහ, ජැෆ්නා, කැන්ඩි, කේගෝල්, කුරුණෑගල, මැනා, නාවලපිටිය, රත්නපුර, සමන්තොරේ, තංගල්ල, ටෙලිකොමලි, වවුනියා. මේ ඕනම එකට apply කරන්න පුළුවන්. ඔයාලගේ තියෙන area එකට තමයි apply කරන්න ඕනේ. එයාලට තමයි වැඩිම chance එකක් හම්බෙන්නේ. qualifications and category එක සම්බන්ධයෙන් තියෙනවා. මෙතන qualifications තියෙනවා minimum 5 years teaching experience without a basic degree කියලා තියෙනවා.
එතකොට පැයකට එයාට ගෙවනවා 350ක් ගෙවනවා. මිනිමම් 10 years teaching experience without basic degree කියලා තියෙනවා. පැයකට 500ක් ගෙවනවා. basic degree relevant field with less than 5 years experience කියලා තියෙනවා. 500ක් ගෙවනවා පැයකට. basic degree relevant field more than 5 years experience නම් 750ක් ගෙවනවා. basic degree plus postgraduate diploma or master's degree with minimum 5 years experience or professional minimum 5 years experience engineer professionals වලට ඒක පැයකට 1000 payment එකක් කරනවා. ඒක හොඳ අවස්ථාවක් තියෙන වලට part time job එකක් වගේම තමන් කරන රැකියාවට අමතරව හොඳ ආදායමක් ගන්න පුළුවන්. මේක මෙයාලා තියෙන මේ foreign degrees අනිවාර්ය to be considered as equivalent qualification for selections කියලා තියෙනවා. It is compulsory to attach the accreditation of the University Grant Commission for all foreign degrees කියලා තියෙනවා. UGC එක recognized degrees තමයි ගන්න. application එක මෙතන ස්ටේට් එකේ site එකේ තියෙනවා. closing date එක තියෙන 28 පෙබරවාරි තියෙන්නේ. ඒකින්ද මම හිතන්නේ apply කරන්න තව කල් තියෙනවා. ඒ වගේම හොඳට check කරලා බලලා තමන්ගේ තියෙන area එකේ තියෙන ATIs එක Advanced Technology Institute වලට apply කරන්න පුළුවන්. මම මේකේ සම්පූර්ණ link එකක් දාන්නම්. ඔයාලට ගිහින් apply කරලා අමතර ආදායමක් ගන්නවා වගේම හොඳ වෘත්තීයමය රැකියාවක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි හොඳ ගෞරවනීය රැකියාවක් තියෙන්නේ. විසිරි lecturer කෙනෙක් හැටියට සේවය කරන්න තියෙන හොඳ අවස්ථාවක්. එහෙනම් අද අපි සමුගන්න කියලා තීරණය කරනවා. ඔයාලට මේක apply කරන කෙනෙක් අනිවාර්යෙන් apply කරාට පස්සේ අපිට yes කියලා comment එකක් දාන්න. ඒක ගොඩක් වැදගත්. අද අපි එහෙනම් සමුගන්නවා. ඔයාලට ජයග්‍රාහී දවසක්.